Hi guys, welcome back to my channel. ඔන්න ඔයාලා අදත් එකතු වෙන්නේ මගේ ලස්සන vlog එකක් එක්ක. ඔන්න ඉතින් අද තමයි මගේ අම්මාච්චිගේ බර්ත්ඩේ එක. මගේ අම්මිගේ අම්මා. ඊයේ තමයි අම්මාච්චිගේ බර්ත්ඩේ එක තිබුණේ. මේ ලස්සන කේක් එක එව්වේ අපේ මාමී. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ අම්මාච්චිගේ බර්ත්ඩේ කේක් එක කපන්න. අද අම්මාච්චි නම් ගොඩක් සතුටින් තමයි ඉන්නේ. කේක් එක කපලා මුල්ම කෑල්ල සිය තාත්තට තමයි අම්මාච්චි මේ කවන්නේ. ඔන්න ඊළඟට මම තමයි මේ කේක් කෑල්ලක් කන්න යන්නේ. ඊළඟට අපේ මල්ලිගේ වාරේ. මල්ලි නම් හරිම හදිස්සියෙන් හිටියේ කේක් කන්න. ඉතින් ඒ එක්කම අපේ මල්ලි අම්මාච්චිට ගත්ත ප්‍රසන්ට් එකක් දුන්නා. ඔන්න අම්මාච්චිගේ ලොකු දුව තමයි දැන් මේ කේක් කන්නේ. අම්මි අම්මාච්චිගේ ප්‍රසන්ට් එක දුන්නට පස්සේ මමත් ගිහිල්ලා අම්මාච්චිට මගේ ප්‍රසන්ට් එක දුන්නා. දැන් මේ මන් දෙන්නේ අපේ මාමි අම්මාච්චිට එව්ව තවත් ප්‍රසන්ට් එකක්. මේ පාර නම් මාමිට අම්මාච්චිගේ බර්ත්ඩේ එකට ඉන්න බැරි වුණා. මොකද මාමි ඉන්නේ දැන් ඉතලිවල. දැන් අපේ මාමිට අම්මාච්චි කේක් කෑල්ලක් කවන ගමන් තමයි මේ ඉන්නේ. මාමි අම්මාච්චිට එවපු කේක් එක නම් හරිම ලස්සනයි. අපි ප්ලෑන් කරලා තිබ්බේ අම්මාච්චිගේ උපන්දිනේ දවසේ අම්මාච්චිලව ඩිනර් අවුට් එකකට අරන් යන්න. අද අම්මාච්චිනේ බර්ත්ඩේ ගර්ල්. ඉතින් අපි අම්මාච්චිට කිව්වා අම්මාච්චි යන්න කැමති හොටෙල් එක කියන්න කියලා. අම්මාච්චි සිය තාත්තයි කැමති උනේ ඒ දෙන්න මරීනෝ බීච් එකේ ඩිනර් අවුට් එකකට ගිහින් නැති හින්දා මරීනෝ බීච් එකේ ඩිනර් අවුට් එකකට යන්න. අපි දැන් ඉන්නේ මරීනෝ බීච් හොටෙල් එකේ. අපි ගොඩක් සතුටින් තමයි අම්මාච්චිවයි සිය තාත්තවයි මේ හොටෙල් එකට එක්කගෙන ගියේ. මොකද ඒ දෙන්න අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. අම්මාච්චි සිය තාත්තා ට්‍රිප් එකකට ගියත් අපිට කෝල් කරලා අහන්නේ "දූ පුතා ඔයාලට ගේන්න ඕනේ මොනවද කියලා." අපි ඉල්ලන දේ කොහොම හරි කොහෙන් හරි ඒ විදිහටම අපිට ගෙනල්ලා දෙනවා. ඒ වගේම තමයි අම්මාච්චි සිය තාත්තයි එළියෙන් කෑම කනවා නම් අපිටත් ඒ දේ ගේන්න කවදාවත් අමතක කරන්නේ නැහැ. ගෙදර හදන පළතුරු වලින් මුල්ම පංගුව ගේන්නෙත් මටයි මල්ලිටයි තමයි. අම්මාච්චි සිය තාත්තේ අපි ඔය දෙන්නට ගොඩක් ආදරේ. ඔයාලට මේ පේන්නේ පියානෝ එකක් ප්ලේ කරන අංකල් කෙනෙක්. මේ අංකල් පියානෝ එක ප්ලේ කරා හරිම ලස්සනයි. අපි දැන් මේ රෙස්ටුරන්ට් එකට යන්න තමයි හදන්නේ. දැන් අපි සැලඩ් කෝන් එක try කරන ගමන් තමයි ඉන්නේ. දැන් අපි මේ ඔයාලට පෙන්නන්නේ හොටෙල් එකේ බුෆේ එක.
ඔයාලට දැන් මේ මම පෙන්නන්නේ ඩෙසර්ට් කෝනර් එක. අපි ඩිනර් එක අරගෙන රෙස්ටුරන්ට් එකේ බැල්කනි ඒරියා එකට ආවා. මේ හොටෙල් එකේ බුෆේ එක නම් සුපර්. ඔයාලා try කරලා බලන්න අමතක කරන්න එපා. දැන් අපි ගෙදර යන්න පිටත් වෙන තමයි හදන්නේ. මගේ අම්මාච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා. මගේ අම්මාච්චි සිය තාත්තයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye.